ඔයාගේ ක්‍රෂ් එක ඔයාව නෝටිස් කරන්නේ නැද්ද? ඔයා මෙසේජ් කරනවා ඒත් එයා ඔයාව සීන් තියනවා. ඔයා එයත් එක්ක hina වෙනවා. No reaction. අද මං කියන්නම් ඔන්න ඔයා ඉන්න සිටුේෂන් එක වෙනස් කරන්න පුළුවන් ට්‍රික් එකක් ගැන. මේක rocket science නෙමෙයි. මේක psychology. human brain එක ඒ කියන්නේ මිනිස් මොළයට හැම වෙලාවම ඕනේ අපිට ගන්න අමාරුම දේ. ඒක තමයි අපි හැම වෙලාවම අපිව ගණන් ගන්න නැති කෙනෙක්ට අපි කැමති වෙන්නේ. අපිව ගණන් ගන්න නැති කෙනෙක්ට ගැන අපිට ආදරයක් හිතෙන්නේ. ඔයා දැන් මොකද්ද කරන්නේ? ක්‍රෂ් ටෙක්ස්ට් කරාම ඔයා එකපාරට රිප්ලයි කරනවා. එයා ඔන්ලයින් ඉන්නවා දකිද්දි එයාට පළවෙනියට මෙසේජ් කරනවා. ඒකෙන් ඔයා කියන්නේ මම available කියලා. available වෙන එක වැරදි නෙවෙයි. හැබැයි always available වෙන එක ඒකෙන් ඔයාගේ මිස්ට්‍රි එක නැත්තම් අර ගුප්තභාවය නැති වෙනවා. ඉතින් ඒ අර මිස්ට්‍රි එක නැතුව කිසිම attraction එකක් නැහැ. මොකද අපි ආසයිනේ අර රහස් වගේ ඉන්න අයටත් අපිට ගොඩක් ආස හිතෙනවනේ අර හරිම ප්‍රයිවට් ලයිෆ් ගෙවන අයටත් අපිට ගොඩක් attract වෙනවා. ඉතින් අපි හැම ප්‍රයිවට් නැතුව හිටියොත් අපේ කිසිම attraction එකක් නැහැ. සිම්පල් ට්‍රික් එකක්. අංක 1. ඔයා ඔයාගේ ක්‍රෂ් එකට රිප්ලයි කරන වෙලාව පොඩ්ඩක් වෙනස් කරන්න. එකපාර රිප්ලයි කරන්න යන්න එපා. පොඩ්ඩක් මිනිත්තු 10ක් 15ක් ඉන්න. අන්න ඔය කුඩා ගැප් එකේ ඔයාගේ වැලියු එක ඉන්ක්‍රීස් වෙනවා. එතකොට ට්‍රික් එක වැඩ කරනවා. එතකොට ඔයාගේ ක්‍රෂ් හිතන්න ගන්නවා අයියෝ මෙයා බිසිද? මෙයාට වෙන කෙනෙක් ඉන්නවද? අන්න එහෙම තමයි ඔයාගේ ක්‍රෂ්ගේ attention එක ඔයා ගාවට ඔයා හරවගන්නේ. ට්‍රික් නම්බර් 2. ඔයා ඔයාගේ own life එක interesting කරන්න. ජිම් යන්න, අලුත් ස්කිල් එකක් හදාගන්න, යාළුවෝ එක්ක එළියට යන්න. ඇත්ත කොන්ෆිඩන්ස් එන්නේ ඔයා ෆන් ලයිෆ් එකක් තියනවා කියලා හිතාගත්ත කියලා නෙමෙයි. ඔයා ඇත්තටම එන්නේ ඒ ෆන් ලයිෆ් එකේ ජීවත් වෙන්න ඕනේ. live your life. ඔයාගේ ක්‍රෂ් එක ඔයාව නෝටිස් කරන්නේ ඔයා ඔයාගේ ලයිෆ් එක එන්ජොයි කරනකොට. ඔයා දුකෙන් ඉඳලා ක්‍රෂ්ව රීච් කළොත් නෙමෙයි. ට්‍රික් නම්බර් 3. eye contact. ඔයාගේ ක්‍රෂ් දිහා බලනකොට ලාවට hina වෙන්න. ලාවට hina වෙලා අනිත් පැත්ත බලාගන්න. අන්න ඒ තප්පර 3 මොහොත ගොඩාක් පවර්ෆුල් වෙන්නේ ඔයා හිතන්නේවත් බැරි විදිහට. eye contact කියන්නේ මම ඔයාව දකිනවා හැබැයි මම ඔයාගේ පස්සෙන් නෙමෙයි. අන්න ඒ එනර්ජි එක ඔයාගේ ක්‍රෂ්ට තේරෙනවා හැම වෙලාවෙම. ට්‍රික් නම්බර් 4. ඔයා එයාගේ නම යූස් කරන්න එයත් එක්ක කතා කරන්න. නිකන් අනේ සහන් ඒ ඇත්තටමද? මිනිස්සු ආසයි ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ නම ඇහෙද්දි. එතකොට ඉන්ස්ටන්ට් කනෙක්ෂන් එකක් එනවා. නැත්තම් ඔයා ගෑනු ළමෙක්ට එක්ක කතා කරනවා නම් ඔයාට පුළුවන් අනේ නටාෂා ඒ ඇත්තමද? අන්න ඒ වගේ නම යූස් කරන්න පුළුවන්. ට්‍රික් නම්බර් 5. අඩුවෙන් කතා කරන්න, ගොඩාක් ඇහුම්කන් දෙන්න. ගොඩාක් මිනිස්සු ඒගොල්ලන්ගේ ක්‍රෂ් ළඟ ගොඩාක් කතා කරනවා.
ඒ අර නර්වස්නස් එක හින්දා. හැබැයි ඇත්තටම ක්‍රෂ් කියන දේ අහන් ඉන්න අය ගොඩක් අඩුයි. ඒක හරිම රෙයා. එතකොට ඔයා වෙන්න ඕනේ රෙයා කෙනෙක්. කොමන් හැම තැනම ඉන්න කෙනෙක් නෙමෙයි. තව දෙයක් තමයි. ඔයාගේ ක්‍රෂ් මොකක් හරි කිව්වම ඒක හොඳින් මතක තියාගෙන ඉන්න. ඊට පස්සේ දවසේ ඔයාට කියන්න පුළුවන් ඊයේ ඔයා කිව්ව දේ ගැන ඒක කොහොමද වුනේ? අන්න ඒ වගේ ඔයාට ඔයාගේ ක්‍රෂ් එක ස්පෙෂල් මෙමරි එකක් හදාගන්න පුළුවන්. ට්‍රික් නම්බර් 6. ඔයා සෝෂල් මීඩියා වල ඉන්න විදිය. ඔයා පෝස්ට් කරන ස්ටෝරීස්, හයිලයිට්ස් අන්න ඒවා ඉන්ට්‍රස්ටිං කරන්න. ඔයා සතුටින් ඉන්න ඒවා පෝස්ට් කරන්න. නිකන් දුකෙන් කෙනෙක්ව හොයනවා අන්න ඒ වගේ ඒවා පෝස්ට් කරන එක පොඩ්ඩක් නවත්තන්න. එතකොට ඔයාගේ ක්‍රෂ් ඔයාගේ ස්ටෝරි දිහා බැලුවම ඔයා ගැන හිතනවා. ට්‍රික් නම්බර් 7. කම්ප්ලිමන්ට් කරන්න. හැබැයි වෙනස් විදියට. කම්ප්ලිමන්ට්ස් කියන්නේ ඔයා කෙනෙක් ගැන හොඳ දෙයක් කියනවා වගේ දෙයක්. ඉතින් ඔයා ලස්සනයි අන්න ඒ වගේ කම්ප්ලිමන්ට්ස් දෙන්න එපා. මෙන්න මේ වගේ දෙයක් කියන්න. ඔයා කතා කරද්දී හරිම ඉන්ට්‍රස්ටිං. ඒක කවුරුත් කියන්නේ නැති දෙයක් නේ. අන්න ඒ වගේ ස්පෙෂල් කම්ප්ලිමන්ට් එකක්. ඒ වගේ එකක් හිට්ස් ඩිෆරන්ට්. ට්‍රික් නම්බර් 8. ස්මෙල් ගුඩ්. මේක ගොඩක් සිම්පල් වුණාට ඔයාගේ සුවඳ තමයි ගොඩාක්ම පවර්ෆුල් එනර්ජි එක මෙමරි එකක් ට්‍රිගර් වෙන්නේ. එතකොට ඊළඟ දවසේ ක්‍රෂ්ට ඒ සුවඳ ඔයාගේ සෙන්ට් එකේ සුවඳාම ඔයාව මතක් වෙනවා හැම වෙලාවෙම. ට්‍රික් නම්බර් 9. hot and warm, not hot and cold. අර එක මූඩ් ගහන්න එපා. එයාට හොඳට සලකන්න. කයින්ඩ්නස් පෙන්නන්න. එක්කෙවේ ලොකු සීන් දාන්න එපා. එක්කෙවේ එක වෙලාවක් ඔයා අන්අවේලබල්, එක වෙලාවක් ඔයා යාට හොඳට ට්‍රීට් කරනවා මුකුත් උනේ නැහැ වගේ. අන්න එහෙම එපා. එක විදිහකට සලකන්න. තව තමයි ඔයාට ඕනේ ඔයාගේ ක්‍රෂ් එක ඔයාගේ පස්සෙන් යන එකනේ. හැබැයි ඔයාව අමතක කරන්න එපා. ඔයාගේ රෙස්පෙක්ට් එක නැති කරගන්න එපා. සෙල්ෆ් රෙස්පෙක්ට් එක ඔයා තියාගෙන ඉඳී ඉබේම ඇට්‍රැක්ෂන් එක බිල්ඩ් වෙනවා. ට්‍රික් නම්බර් 10. පොඩි උදව් වෙන්න. පෑනක් තියනවද? අන්න ඒ චූටි උදව්වකින් අනිත් කෙනාට එකිව ඔයාගේ ක්‍රෂ්ට ඔයාගෙන සොෆ්ට් ස්පොට් එකක් එන්න පුළුවන්. මේකට කියන්නේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් ඉෆෙක්ට් කියලා. හැබැයි මේක තමයි රියල් ටෝක් එක. මේ මං ඔයාට කියලා දීපු ට්‍රික්ස් හැම වෙලාවම වැඩ කරන්නේ නැහැ. ඇයි? මොකද සමහරලාට ඔයාගේ ක්‍රෂ්ට ඔයාගෙන ඇත්තටම ඉන්ට්‍රස්ට් එකක් නැහැ. හැබැයි ඒක කමක් නැහැ. ඒකෙන් කියන්නේ ඔයා වටිනාකමින් අඩු කෙනෙක් කියලා. රයිට් පර්සන් එක්කව ඔයාගේ සෝල්මේට් ඔයා නිකන් hina වුණත් ඔයා නිශ්ශබ්දව හිටියත් ඔයා awkward වෙලා හිටියත් එයා ඔයාගේ හැම දෙයකටම ආදරය කරනවා. ඉතින් ඔයා මේ ට්‍රික්ස් පාවිච්චි කරාට කමක් නැහැ. ඒත් ඔයාව නැති කරගන්න එපා ඔන්න ඔය ප්‍රොසෙස් එකේදී. මොකද ඔයා වටිනවා. ඔයාගේ ක්‍රෂ් ඔයාව තෝරගත්තේ නැති වුණොත් ඒත් කමක් නැහැ. ජීවිතේ ඒත් යනවා. ඉර ඒත් පායනවා. ඒ වගේම
ඔයාගේ සෝල්මේට් ඔයාව ඔල්රෙඩි නෝටිස් කරලා ඉවරයි.